මුලින්ම ඔයාලගේ කම්පියුටර් එකේ හරි ස්මාර්ට් ජංගම දුරකථනයේ හරි Google Chrome app එක on කරගන්න. මේක වෙබ් ඇඩ්‍රස් එක එන්ටර් කරන තැන ගහන්න ඕනේ මේකේ funeral well pass.gov.lk මේක ටයිප් කරලම ගන්න ඕනේ මේක. මේ ගැහුවම සමහර fake ඇඩ්‍රස් එනවා. ඒව හරියන්නේ නැහැ. ඒ හින්දා මේක ටයිප් කරලම ගත්තොත් තමයි එකලින්ම ඇඩ්‍රස් එකට එන්ටර් වෙන්නේ පේජ් එකට. නැත්නම් ඒ ලින්ක් එකට යන්නේ නැහැ, වෙන ලින්ක් වලට යනවා. මේ විදිහට අදාළ රෙජිස්ට්‍රේෂන් එක ගවර්න්මන්ට් රෙජිස්ට්‍රේෂන් මේ ඔප්ෂන් එකට මෙනවා. එතකොට වෙන එකකට ගියොත් තමයි මේක ෆේක් account වලකට ඕගොල්ලන් ඩීටේල්ස් වෙන කට්ටියට යන්න පුළුවන්. ඒ නිසා අරක ටයිප් කරලම ගන්න ඕන ඇඩ්‍රස් එක. ඒතකොට තමයි සාර්ථක වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලගේ රෙජිස්ටර් එක දැන් වාහන රෙජිස්ටර් කරලා තිබුණු වාහනයක් නම් මෙතනින් පුළුවන් මේකක යන හිතන්න එපා මෙතන හිතන්න එපා මෙතන නිව් රෙජිස්ට්‍රේෂන් කියලා තියෙන එකට යන්න. ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ ඩෙන්ටි නම්බර් එක ඉල්ලනවා. ඊට පස්සේ තමන් එතනට ඕනේ නැෂනල් ඩෙන්ටි කාඩ් එක. නැත්නම් මෙතන තියෙනවා මේ ටික් එක ක්ලික් කරාම පාස්පෝර්ට් එක නැත්නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ගහන්න පුළුවන්. මම දෙන්නේ නැෂනල් ඩෙන්ටි කාඩ් විස්තර එක දෙන්නේ. එතකොට මෙතෙන්ට ගහන්න ඕනේ ඩෙන්ටි නම්බර් එක. මම දැන් මෙතන QR කොට දෙන්නක හදලා තියෙනවා. ඒ නිසා මම අලුත් එක්කෙනෙක් එකක් දෙන්නේ මේකත් මට මේ WhatsApp එකේ රෙව් එකක්. මේ විදිහට තමන්ගේ ඩෙන්ටි නම්බර් එක ගහන්න ඕනේ. ඩෙන්ටි කාඩ් එක NIC කියලා දෙන්න. මෙතන තමන්ගේ ෆෝන් නම්බර් එක දෙන්න. මගේ ෆෝන් නම්බර් එක මම එන්ටර් කරගන්න 075 මෙහෙම එන්ටර් කරා මෙතන send OTP කියන එක highlight ලා indicate කරනවා. ඊට පස්සේ ඒක අපි ක්ලික් කරනවා. OTP එකේ ඉන්නේ මේ OTP එක අදාළ එක්කෙනාගේ ෆෝන් එකට ආවට පස්සේ එයා අපිට මේ OTP කෝඩ් එකක් එනවා. අර ඊට පස්සේ මෙතන දැන් අපිට මේ OTP කෝඩ් එකට අංකයක් එනවා ෆෝන් එකට. අපි ඒ ආපු කෝඩ් එක කොපි කරලා මෙතෙන්ට පේස්ට් කරගන්න. නැත්නම් අර මතක තියාගෙන මෙතන ටයිප් කරලා දාන්න පුළුවන්. මම අර කොපි කරගෙන හිම දාගත්ත මේකට හින්දා මට ලේසි විදිහට මම කරේ. ඔයාලට පුළුවන් වුණා කොලයක ලියාගෙන ඒක ටයිප් කරලා දාන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙතන වෙරිෆයි කරන්න කියලා මෙතන කොළ පාර highlight කරලා පෙන්නනවා. OTP කෝඩ් එක ආවට පස්සේ OTP කෝඩ් එක දීලා මෙතන වෙරිෆයි කරන්න. ඊට පස්සේ මෙතන වෙරිෆයි මෙතන OTP කෝඩ් එක සෙන්ඩ් කරලා තියෙනවා. මෙතන තියෙනවා OTP වෙරිෆයි කියලා තියෙනවා මෙතන. ඊට පස්සේ ඔයාලගේ අයිති එක්කෙනාගේ දැන් ඔක හදන එක්කෙනාගේ නම මුල් නම් දෙක දාගන්න ඕනේ. අපි දානවා මෙතෙන්ට අදාළ එක්කෙනා නම මෙයාට දානවා මෙතනින් ඉන්ද්‍රචාපා කියලා මෙහෙම දාගෙන ඇඩ්‍රස් එක දාගන්නවා. මෙතන මේ ඇඩ්‍රස් එකම දාගන්නවා. ඒක අපි හදා ගන්නවා. මේ කලින් ගහපු කෙනෙක් ගැත් තියෙන හින්දා පේජ් එක වෙනස් කරගන්නවා. 100 ඇඩ්‍රස් එකට එන්ටර් කරලා ඉවරයි. ඊට පස්සේ මේ උඩ ආයෙ මම උඩට ගිහලා පෙන්නන්නම් ඔයාලා. මෙතන ID නම්බර් එක දානවා. මෙතන OTP කෝඩ් එක එන්න ගත්ත එක වෙරිෆයි වුණා. මෙතන නම දැම්මා. මෙතන නම ඉතුරු කොටස දැම්මා. ඇඩ්‍රස් එක දැම්මා. නෙක්ස්ට් කරා.
ඊට පස්සේ ඔයාලට පෙන්වනවා මෙතන වාහනේ නම්බර් එක දෙන්න මෙතෙන්ට. මෙතන වාහනේ නම්බර් එක මෙතන දානවා BC ඔයද කියන්නේ මෙතන WP NW තමන්ගේ දිස්ත්‍රික්ක පළාත් මේ නම්බර් එක ඕනේ නැහැ මෙතන වාහනේ මුල් අංක දෙකක් හරි තුනක් තියෙනවා තුන දාන්න මෙතන ඉලක්කම් හතර දාන්න මෙතන වාහන ටයිප් එක මෙතන ක්ලික් කරාම එනවා ට්‍රී වීල් කාර් වෑන් ලොරි බයික් බස් ලෑන්ඩ් වෙහිකල් ඔය එක එක දේවල් එනවා එතකොට අපි මට මේ රෙජිස්ටර් කරන්නේ බයික් එකක් එකෙන් අපි බයික් එක මෙතන ක්ලික් කරනවා ඊට මෙතන වාහන චැසි නම්බර් එක ඉල්ලනවා අපි චැසි නම්බර් එක දෙන්න ඕනේ වාහනේ අපි දැන් මෙතන වාහනේ අංක දාගත්ත වාහනේ අංකය දාගත්ත බයික් එකේ බයික්ද මොනවද කියලා කැටගරි එක තෝරගත්ත අපි දැන් මෙතන අපි එන්ටර් කරනවා රෙජිස්ටර් කරන මේ අපේ වාහනේ චැසි අංකය දානකොට වැදගත්ම කොටස මේක හොඳට මතක තියාගන්න චැසි අංකය හොඳට දානකොට මතක තියාගන්න ඒ කැපිටල් ලකුණු කැපිටල් විදිහට සිම්පල් ලකුණු තියෙනවා සිම්පල් විදිහටත් එතකොට ස්පෙෂල් සිම්බල් තියෙනවා ඒ කියන්නේ ඇලයිරක් හයි මේ ඩෑෂ් ලකුණක් තියෙනවා නම් තරුවක් තියෙනවා මොකක් හරි තියෙනවා ඒවා ඒ විදිහට දාන්න ඕනේ නැත්තම් මේක ඒගොල්ලෝ මේ ප්‍රොසෙස් එක අප්ලෝඩ් කරන්නේ නැහැ මොකද පොඩ්ඩක් ගැටලු මේ පරස්පර හේතු හින්දා එහෙම වෙලා තියෙන ගොඩක් අයගේ මම හදනකොට ඒ හින්දා ඒක ඒ අකුරු ඒ විදිහටම ටයිප් කරගන්න ඕනේ MB චැසි අංක එන්ටර් කරගත්තා ඊට පස්සේ මෙතන තියෙනවා පෙට්‍රල් කියලා අපේ වර්ගයේ පෙට්‍රල් කියලා තන ක්ලික් කරගන්න නැත්නම් සමහරව මේ ගොඩක් අමතක කරලා ක්ලික් කරගන්න නැතුව ආපහු එතනින්ම මෙතන යනවා. ඒතකොට මේක රෙජිස්ටර් වෙන්නේ නැහැ. ඊට පස්සේ I agree to the terms and conditions and privacy notice කියලා තියෙනවා. මෙතන පොඩි කොටුවක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ කොටුව අනිවාර්යෙන් ක්ලික් එකක් දාගෙන යන්න. එතකොට තමයි රෙජිස්ටර් එකේ ඉන්නේ නැත්නම් මේක දකින්න සමහරව ක්ලික් කරන්නේ නැහැ. ඔහේ මගහැරලා යනවා. රෙජිස්ටර් කරාට පස්සේ තප්පර 3ක් විතර සර්ච් වෙලා මේක අපේ QR එක අපේ බයික් එකේ තියෙන විදිහට මෙතන තියෙනවා ඉන්ධන සතිය සඳහා සුසුම් කෝටාව ලීටර් 5යි කියලා ඉතිරි ප්‍රමාණය තියෙනවා. ඒ වගේ විස්තරත් එක්ක අපිට මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන.